හොඳයි ඉතින් අදත් ඔයාලව සුබ දවසක් කියලා පිළිගන්නවා SG Tech එකකින් කියන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ 888 Star කියන betting site එක කොහොමද හරියටම account එකක් create කරගන්නේ කියලා. account එක create කරගන්න හරිම සරලයි. කලින් මම කරපු betting site වගේමයි මේකෙත් register වෙන්න තියෙන්නේ. හරිම සරලයි register වෙන විදිය. ඉතින් මම description එකේ දාලා තියන්නම් 888 Star betting site එකේ link. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් open වෙයි. මෙන්න මේ download කියන එක එකපාරක් click කරලා ඔයාලට පුළුවන් මේ site එක ඔයාගේ phone එකට download කරගන්න. ඒ වගේම ඔයාලට මතක් කරනවා අනිවාර්යයෙන්ම SG Tech කියන promo code එක use කරන්න. මොකද 888 Star betting site එකෙන් ඔයාලට හම්බෙන පළවෙනි deposit bonus එක ගන්නවා නම් අනිවාර්යයෙන්ම SG Tech කියන promo code එක use කරන්න මතක තියාගන්න. ඒ වගේම මම description එකේ දාලා තියෙනවා මගේ Telegram සහ WhatsApp group වල link. අනිවාර්යෙන් group එකට add වෙන්න. මොකද ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු මෙන්න මේ group එක කරා ඔයාලට කතා කරලා විසඳ ගන්න පුළුවන්. මොකද මම දන්න හැමදේම මෙන්න මේ group එකට තරමම අප්ලෝඩ් කරනවා. ඒ වගේම ගොඩක් අයගේ ප්‍රශ්න වලට පිළිතුරු මෙන්න මේ group එක කරා මම ඔයාලට කියනවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell icon click කරලා share කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම හිතනවා ඔයාලා 888 Star app එක මෙන්න මේ විදිහට phone එක download කරගෙන install කරගන්න ඇති කියලා. මොකද කලින් වීඩියෝ වගේමයි install කරගන්න තියෙන්නේ මෙන්න මේ app එකත් phone එකට. ඉතින් ගොඩක් දුරට 1xbet mostbet වගේ interface එකක් තමයි මෙන්න මේ app එකෙත් අපිට දාග ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට open කරලා තමයි 888 Star app එක. ඉතින් ඔයාලට උඩින් පේනදී login සහ register කියලා options දෙකක් තියෙනවා. ඉතින් මම මේ register කියන option එක එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එයි. මෙතන ඔයාලා in one click කියන එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තවත් ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මෙතන country එක ශ්‍රී ලංකා, currency එක ශ්‍රී ලංකා rupees කියලා තේරලා තියෙනවා. ඒ වගේම select bonus කියන එක sport කියලා මේ විදිහට 888 Star app එකෙන්ම තෝරලා දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ promo code එක කියන තැනට SG Tech කියන promo code එක මෙන්න මේ විදිහට use කරන්න. ඊට පස්සේ ඔයාලට පහලින් දාන්න තියෙනවා 888 Star එකේ terms and condition වලට එකඟ වෙනවා කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට ඒ ටික් තුනත් හරියට දාගෙන ඔයාලට පහලින් පේන ඇති කොළ පාට රවුමක් මැද ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක පාරක් ක්ලික් කරගන්නවා. ඉතින් ඔයාලා මේනකොට සාර්ථකව 888 Star account එකක් හදලා ඉවරයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ ඔයා රොබෝට් කෙනෙක් නෙමෙයි කියලා මේ වගේ මොන හරි question එකක් ඇහුවොත් ඒ ටික හරියට select කරලා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට log වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ username එකයි password එකයි මෙන්න මේ username එකේ password එක screenshot එකක් ගාලා අමතක වෙනවා නම් අරන් තියාගන්න ඔයාලට. මොකද නැවත වතාවක් ඔයාගේ account එකට log වෙන්න උනොත් මෙන්න මේ username password අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහටම නැවත වතාවක් username password දීලා මගේ 888 Star account එකට log වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 888 Star app එකේ interface එක පෙන්වන්නේ. ඉතින් ඔයාලට පහලින් පේන ඇති menu කියලා option එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ menu කියන option එක එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට උඩින් පේන ඇති settings icon එක. settings icon එක එකපාරක් click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතන තියෙනවා security setting කියලා option එකක්. ඉතින් මම මෙන්න මේක එකපාරක් click කරගන්නවා. එතනදී ඔයාලගේ phone number එක verify කරන්න තියෙනවා. ඉතින් මම මේ phone number කියන එක එකපාරක් මෙන්න මේ විදිහට click කරගන්නවා. මෙතනදී ඔයා අතේ දැනට තියෙන මොබයිල් නම්බර් එකක් ඇතුළත් කරන්න. මොකද ඔයාලට එනවා කෝඩ් එකක්. ඒ කෝඩ් එක මෙන්න මෙතන එන්ටර් කරලා පස්සේ තමයි ඔයාගේ ෆෝන් නම්බර් එක හරියටම 888 Star betting site එකට ඇප්ලයි වෙන්නේ. ඉතින් හරියටම බලලා ෆෝන් නම්බර් එක මෙතන ටයිප් කරලා send කියන ඔප්ෂන් එක එකපාරක් ක්ලික් කරන්න. එතනදිත් ඔයාගෙන් අහනවා ඔයා රොබෝට් කෙනෙක්ද කියලා. එතනදිත් ඔයාලා ඒ අදාළ දේ සිලෙක්ට් කරලා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකට වෙරිෆිකේෂන් කෝඩ් එක ගෙන්න ගන්න. ඉතින් මට මෙන්න මේ විදිහට මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක. ඉතින් මම මෙතන මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. ඉතින් ටයිප් කරලා ඉවර නම් ඔයාලා පහළ තියෙන confirm කියන බටන් එක එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා ඇති ඔයාගේ ෆෝන් නම්බර් එක හරියට මෙන්න මේ විදිහට 888 Star betting site එකට ඇප්ලයි වුණා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා security setting එකක්. ඉතින් මෙතනදී ඔයාලා කැමති security setting එකක් දීලා ඒකට answer එකක් මෙන්න මෙතනින් මතක තියෙන answer එකක් දෙන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ answer එක දුන්නා. ඉතින් ඔයාලට ඊට පස්සේ තියෙන ලොකුම ගැටලුව තමයි two factor authentication එක on කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මතක් කරන්න ඕනේ මම two factor authenticator app එක මේ විදිහට phone එකට download කරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා ටක් ගාලා ගිහිල්ලා two factor authenticator app එක phone එකට Play Store හරහා download කරගන්න. ඉතින් ඒක download කරලා ඉවර නම් මෙන්න මෙතන open දීලා ඔයාලට පුළුවන් two factor authentication එකේ code එකක් මෙන්න මෙතන ගන්න. ඉතින් මම මේ විදිහට click කරලා යනවා ඉස්සරහට ගිහිල්ලා මේ වගේ message එකක් ආවොත් ඒ message එකත් okay කරන්න. ඊට පස්සේ ඔයාලට two factor authentication එකෙන් එයි
කෝඩ් එක. ඒ කෝඩ් එක මෙන්න මෙතන ටයිප් කරලා ඔයාලට පුළුවන් කන්ෆර්ම් කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් කන්ෆර්ම් දුන්නා පස්සේ නැවත වතාවක් ඔයාගේ මොබයිල් නම්බර් එකට එනවා වෙරිෆිකේෂන් කෝඩ් එකක්. ඒ කෝඩ් එක ෆෝන් එකට ආවට පස්සේ මෙන්න මෙතන එන්ටර් කරලා කන්ෆර්ම් කියන බටන් එක ක්ලික් කරලා පස්සේ තමයි 2 factor authenticator එක ඔයාගේ Tribal Star betting site එකට හරියටම ලින්ක් වෙන්නේ. ඉතින් මට මෙන්න මේ විදිහට ආවා වෙරිෆිකේෂන් කෝඩ් එක. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතන ටයිප් කරලා මේ විදිහට කන්ෆර්ම් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ 2 factor authentication එක මෙන්න මේ විදිහට enable වෙලා තියෙනවා. ඉතින් සාර්ථකව එක මම මේ විදිහට ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පහලින් පේනවා ඇති personal profile එකක් තියෙනවා. personal profile එකේ personal details එක තමයි මෙන්න මෙතන ඇතුළත් කරගන්න තියෙන්නේ. එතනදී ඔයාලට පුළුවන් ඔයාගේ නම ගම ඔයාගේ විස්තර ටික දීලා සියලුම personal details ටික දීලා මෙන්න මෙතන confirm කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ personal profile එකත් මෙන්න මේ විදිහට success වෙලා තියෙනවා. ඊට පස්සේ පහලින් තියෙනවා block email කියලා. ඉතින් මම මේකත් මෙන්න මෙතන ටික් එක දාලා මේ විදිහට confirm කරගන්නවා. ඉතින් මගේ security setting ටික මෙන්න මේ විදිහට සේරම enable වෙලා තියෙනවා. ඊට පස්සේ මම නැවත වතාවක් යනවා menu එකට. menu එකට ගිහින් ඔයාලා personal profile කියන තැන එකපාරක් මෙන්න මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔයාලා පේනවා ඇති ඔයාගේ email එක මෙන්න මෙතන link වෙලා නැහැ. email කියන තැන ඉස්සරහින් link කියලා තියෙනවා. මේ link කියන තැන එකපාරක් click කරලා ඔයාගේ email එක මෙන්න මෙතෙන්ට type කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ email එක මෙතන type කරගන්නවා. එතනදිත් ඔයාලා දැනට ඔයා භාවිතා කරන email address එකක් දෙන්න. මොකද email address එකට verification code එකක් එනවා. ඒ verification code එක දුන්නාට පස්සේ තමයි මෙන්න මෙතෙන්ට email එක link වෙන්නේ. ඉතින් මෙතන ඔයාලා robot කෙනෙක් නෙමෙයිද කියලා අහුවොත් අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට උත්තර දීලා ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් ඔයාලා පේනවා මට ආවා verification code එක මෙන්න මේ විදිහට මගේ email එකට. ඉතින් මම මේ email එකට ආපු code එක type කරලා activate කියන option එක පාරක් click කරගන්නවා. ඉතින් වෙනදී සාර්ථක email එකත් Tribal Star betting site එකට මෙන්න මේ විදිහට add වුණා. ඉතින් මේ වෙනකොට ඔයා සාර්ථකව Tribal Star account එකක් create කරලා ඉවරයි. ඉතින් දැන් තියෙන ඔයාට පළවෙනි deposit ටික කරගන්න. ඒ වගේම Tribal Star එකේ කොහොමද play කරලා win කරන්න කියලා මම ඉස්සරහට වීඩියෝ යාළුවෙනුන් ගේනවා. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන් අදම වීඩියෝ එකෙන් අතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.